සුබ සන්ධ්‍යාවක් සැමටම අද අපේ කතා බහට එක්වන්නේ ප්‍රවීණ පරිවර්තක පාල්ත ජයකොඩි. ඔහු දන්න පරිදි හොඳ ලේඛකයෙක්, පුවත්පත් කලාවේදී. නමුත් අද අපි පාල්තත් එක්ක කතා කරන්න එක් සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි ඉදිරි සතිය තුළ ඔබේ අතටපත් වෙන ඔහුගේ නවතම කෘතිය, පරිවර්තක කෘතිය කල්කි. මේ තියෙන කල්කි කෘතිය නිමවුණු පිටපතක්. මම හිතන්නේ සාමාන්‍ය ලංකාවේ සාහිත්‍ය ශාස්ත්‍රයේ කලාත්මකින් එක් වෙන අපේ පාඨකයන්ට සුලභව නොලැබෙන ආකාරයේ අත්දැකීමක් තමයි කල්කි කියන්නේ. ඉතින් අපි සියලු දෙය ඉස්සෙල්ලා පාඨකයන් දැනගමු. මොකක්ද කල්කි? ඔබ කොහොමද හඳුන්වන්නේ? සුබ සන්ධ්‍යාවක්. කල්කි කියන්නේ ඉන්දියාවේ මේ දවස්වල මේ අවුරුදු 3-4ක විතර ඉඳන් රැල්ලක් විදියට යන ඉන්දියානු සංස්කෘතිය පදනම් කරගෙන, ඉන්දියාවේ ඉතිහාසය පදනම් කරගෙන, ඉන්දියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන තරුණ පරම්පරාව, විශේෂයෙන් තරුණ ලේඛකයෝ ලෝකයේ ඉංග්‍රීසි භාෂාවෙන් කියවන පාඨකයන් ඉලක්ක කරගෙන ලියන්න පටන් ගත්ත මේ අලුත් රටාවේ ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි මේ කෙවින් මිස්සල්. කෙවින් මිස්සල් මේ ඉංග්‍රීසි සාහිත්‍ය ලෝකයට අරන් යන්නේ ඉන්දියානු ලේඛකෙක් විදියට ලෝකයට මේ නම අරන් යන්න ආරම්භය ගත්ත තුන්වැනි නවකතාවේ පළවෙනි එක තමයි ධර්ම යුද්ධ කල්කි විෂ්ණුමූර්ති කියලා කියන්නේ. ඔව් දැන් අපි කෙවින් මිස්සල් ගැන කියනකොට ඉස්සෙල්ලා මම හිතන්නේ මතක් කරනවා අද කෙවින්ගේ උපන්දිනය. මේ ලේඛකයා උපදින්නේ 1996 වසර 24යි තාම වයස. මේ වගේ විදිහට කෘතීන් 4ක් විතර රචනා කරලා තියෙනවා. ඔව් ඊටත් වඩා. ඔව් ඒ ඔහුගේ කෘතීන් බහුතරයක් මේ වගේ ඉන්දියානු සමාජයත් එක්ක බැඳුණු සංකල්ප සහ මතවාද එක්ක ගොඩනැගිච්ච මම හිතන්නේ අවධානය යොමු වන නැත්නම් කතා කරන මටම කෘති. ඉතින් අද මම හිතන්නේ මේ අවස්ථාවේ මානත කැමති කෙවින් සුපරද උපන්දිනේ. ඔව් ඒක අපි ඇත්තටම මේ පොත එදාටම ගන්න කියලා අපි සැලසුම් නොකළා වුණත් කොහොමරි දෛවයේ අපිට දෛවයේ සලකන විදිහට මේ කාර්යයේ 아무තු හැඩයක් වෙන විදිහට ඔහුගේ උපන්දිනේ දවසේම අපිට පුළුවන් වුණා කල්කි පොතක් විදිහට සිංහල භාෂාවෙන් එළියට ගන්න. ඒක ඔහුටත් හොඳ අත්දැකීමක් වෙන්න පුළුවන්. භාගවිත කෙවින් මේ වෙලාවේ අපිත් එක්ක මේ So I would like to wish him all the best and very happy birthday. And I think Kevin, I think it will be the best gift you had today. It is from your neighboring country Sri Lanka. So I'm very happy to have such a thing on your birthday on that very day. So I hope you will be very happy and your family members, everyone, and will be proud about. We too are proud about you to have one of our writing family on behalf of Muses Publishing House. So we wish you all the very best for your future writing career, and I think we can work together and we can have great combination between two countries, Sri Lanka and India. Once again, wish you a very happy birthday, Kevin. මම හිතන්නේ පාඩක කිව්වාගේම කෙවින් මිස්සල්ට මම හිතන්නේ ලැබුණු හොඳම උපන්දින තෑග්ග තමයි මේ ඔහුගේ අසල්වැසියන් අතරින් ඔහුගේ තරුණ ලේඛකයෙක්ගෙන් මේ පරිවර්තනය. මම හිතන්නේ කෙවින්ට උපන්දින තෑග්ගක් ලැබුණොත් මම හිතන්නේ මේ අපේ සමස්ත පාඨක ප්‍රජාවට මේ පුදුම තෑග්ගක්. ඒතර පාඩක මේක කියද්දි දැන් කිව්වා මේක මේ ඉන්දියාවේ රැල්ලක් බවට පත් වෙමින් තියෙනවා කියලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ දැන් එකක් තමයි දැන් ලෝකේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ඉංග්‍රීසි නොවන ලේඛකයන් වැඩි වෙන එක මේ පහුගිය දශකයක විතර වැඩි වෙලා තියෙනවා. දැන් අපේ රටේ තේම ඉංග්‍රීසි භාෂාවෙන් ලියන අය හිටියට හැම රටකම මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියවන අයගේ ප්‍රතිශතය එකයි. ඔව්. නමුත් දැන් අපේ ප්‍රතිශතයත් ඉන්දියාවේ ප්‍රතිශතයත් එක වුණාට ඔවුන්ගේ ජනගහනය එක්ක සංසන්දනය කරලා බැලුවහම ප්‍රමාණාත්මකව සෑහෙන සංඛ්‍යාවක්. ඉතින් ඒකත් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන තරුණ පරම්පරාව දිරිගන්වන්න හේතු වෙලා තියෙනවා. ඒ නිසා ඔවුන්ගේ මුල් අපි ගත්තොත් චේතන් බගාර්, අමේෂ්, අශ්වින් සංගේ, ඒ වගේ ඔවුන් යන මඟ යන්න ඊළඟ පරම්පරාවක් ඉබේම
නිර්මාණය වෙලා තිනවා. ඒ පරම්පරාවේ ඔවුන් එක්ක කරට කර ඉන්න ලේඛකෙක් විදිහට අපි කෙවින් හඳුනන්න පුළුවන්. ඒ නිසයි මම කිව්වේ ඔහු මේ එක්තරා අලුත් රැල්ලක ඉදිරියෙන් ඉන්න කෙනෙක් කියලා. එහෙනම් මේ කොටිය තමයි වස්තු විශේෂයෙන් මේක විෂ්ණුගේ අවතාරය. එහෙමද තමයි? ඔව් ඔය ප්‍රශ්නේ බොහෝ දෙනෙක් අහනවා ඔය කල්කිගේ කතන්දරේමද? ඒ කියන්නේ අපි සාම්ප්‍රදායිකවල අහන කල්කිගේ කතන්දරේමද මේ තියෙන්නේ කියලා. ඔව්. ඔව් ඒකෙදි මට කියන්න තියෙන මේ කල්කිගේ චරිතය අරගෙන තියෙනවා. කල්කිගේ චරිතය ඔහු ඉස්මතු කරගන්නේ ගම්මානයක කුඩා කොල්ලෙක් සාමාන්‍ය ගැමි ගෙදරක තරුණයෙක් විදියට. ඔහු දැන් ඇත්තටම ඔය ඉන්දියානු කතන්දරවලදී ඔය නිර්මාණවලදී මේ ලේඛකයෝ උත්සාහ කළා තියෙනවා. ඒක අතීතයේදීත් එහෙමයි මම හිතන විදිහට. ඔවුන් කියන එකක් තමයි කියන දෙයක් තමයි මේ දෙවියෝ කියන්නේ යම් කාලෙක හිටිය මිනිස්සු. ඒ මිනිස්සු තමයි දෙවියෝ උනේ කියලා. ඒ න්‍යාය කෙවින් මේදී පාවිච්චි කරලා තියෙනවා. එතකොට මේ කල්කි කියන්නේ සාමාන්‍ය චරිතයක්. එතකොට දැන් පොත අවසාන වෙනකම් කල්කි කියන්නේ අපිත් එක්ක ඉන්න චරිතයක්. එතකොට එයාරහා චරිතය මිනිස්සුන්ට ළඟ සාමාන්‍ය දෙවි කෙනෙක් කියලා කිව්වම අදාරයක් උඩ හෝ මොකක් හරි පූජාසනයක් උඩ අපිට තරමක් ඉහළින් ඉන්නවා අපි ඔහුට යටින් ඉන්නවා බලාගෙන ඉන්නවා අපිට හරි ඉහළින් එනකොට අපිට කිට්ටු වෙන්න බෑ සමාන දැන් මෙතෙන්දි වෙන්නේ කල්කි මේක පුද්ගලයෙක්ගේ චරිතයට බද්ධ කරලා කල්කි කියන්නේ සාමාන්‍ය තරුණේ ඔහු දැන් ඔය කතන්දරේ විදිහට දේව සංකල්පය එන විදිහටම ඔහු තමයි දෙවියන් විසින් තීන්දුව කරන ලද පුද්ගලයා අධර්මයට එරෙහිව යුද්ධ කරන ධර්මිකයා විදිහට. එතකොට නමුත් ඔහු ඒ දන්නේ නැහැ. එතකොට ඒ වක්‍රාකාරයේ කල්කිගේ චරිතය නිර්මාණය කරන අතරේ කෙවින් අපටත් පණිවිඩයක් දෙනවා. ඔබ තුලත් තියෙන්න පුළුවන් ඒ වගේ ශක්තිය. එතකොට ඔබටත් ඒ විදිහට ඒ ධෛර්යය ගන්න පුළුවන්. එතකොට මේ ලස්සන කතන්දරයක් දෙන අතරෙම කෙවින් අපට ඒ කතන්දරේ කියනකොට අපිට අපි අතුලටත් යම් කිසි ශක්තියක් දීලා දෙනවා ඒ හරහා. ඒ නිසා මේ සාම්ප්‍රදායික කතාව නෙවෙයි ඔහුගේ පෙරවදනේ කියලා තියෙනවා රාමායනය මහාභාරතය වගේ කතන්දරවල ඒ පසුබිමත් අරගෙන ඒ ඓතිහාසික කරුණු විකෘති නොකොට මේ කල්කි කියන චරිතය අරගෙන අලුතෙන්ම නිර්මාණය කරපු කතන්දරයක් කල්කි දේවත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් අධර්මයට එරෙහිව සටන් කරනවා කියන එක මූලික හරය ඒක වෙනස් වෙලා නැහැ. නමුත් අර සාම්ප්‍රදායික කතාව කල්කිගේ චරිතය ඒ විදිහටම දිගරන එකක් නෙවෙයි. කතන්දරේ වෙනස් අලුත් නිර්මාණයක්. අද ලෝකෙට සමපාත වෙන්න ගොඩනගාගත්ත ප්‍රබන්ධයක්. ඔව් අද ලෝකෙට කිව්වට දැන් මේක අපි කල්පනා කළොත් මේක සම්පූර්ණයෙන්ම වෙන්නේ ඉන්දියාව. ඔව් ඉන්දියාව කිව්වට ඒ නමවත් නෙවෙයි අපිට මේ පාවිච්චි වෙන ඉලවර්ති කියලා. ඉලවර්තිය එතකොට වටේ අවට තියෙනවා උත්තර දේශය එතකොට ආලක්පුරය යක්ෂයන්ගේ දක්ෂිණ දේශයේ රාක්ෂසයන්ගේ නාග දේශයේ ඒ වගේ සිටියමක් පව නිර්මාණය කළා තියෙනවා. ඒ වගේ පසුබිමක් අපිට අරගෙන එනවා මේ කතන්දරේ හරහා. ඔව් මේ කෙටියෙන් උත්තර දෙන්න. දැන් විශ්ව කියන්නේ ලංකාවේ එක්තරා මට්ටමක ඇදහිල්ල. ඔබට සැකයක් නැත්නම් විතර ජනිතයක් වගේ ආවද රටක ඇදහිල්ලක් වෙච්ච දෙයක ගෑවිච්ච දෙයක් නිර්මාණය කරලා දක්වන්න. ඔව් දැන් ඔබ කියන දේ අහුවාම එහෙම දේවල් අපි දැකලා තියෙන ඕන තරම්. දැන් විශේෂයෙන්ම ආසියානු කලාපයේ රටවල් බොහොම මැලි වෙනවා මේ ආගමික කාරණයක් ප්‍රස්තුතය කරගෙන නිර්මාණය කරන්න ඔබත් දැකලා තියෙනවා අපේ රටේ උනත් යම්කිසි සීමාවකට තමයි ඒකට යන්න පුළුවන් වෙන්නේ. දැන් ඉන්දියානුවන් ගැන කල්පනා කරනකොට ඔවුන්ට ප්‍රශ්න කරන්න පුළුවන්. නමුත් ඔවුන් අර සම්පූර්ණයෙන්ම මේ ආගමික මතවාදයට පහර දීමක් සිද්ධ කරන්නේ නැහැ. දැන් මොකද අපි දන්නවා ඉන්දියාව කියන්නේ මල්වට්ටෙක් වගේ ලස්සන ජාති විවිධත්වයේ බහුලයි ආගමික විවිධත්වයේ බහුලයි විශ්වාස ඇදහිලි ගොඩක් තියෙන රටක්. ඒ වගේ රටක මේ වගේ කෘත්‍යයක් කරන්න. දැන් පොඩ්ඩක් ඉන්දියාවට හිතුවොත් ඔබ හිතනවාද ඉන්දියාව මෙතනදී අපිට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා? ඔව් එහෙම හිතනවා දැන්. මේකදී කෙවින් කියනවා මගේ අම්මා උග්‍ර කිතුණු බැතිමතියක්. ඉතින් මට මේකෙන් කියන්න ඕනේ මේ පොතෙන් කියන්න ඕනේ මිනිස්සු තමයි කලින් හිටියේ ආගම ඊට පස්සේ ආවේ. මිනිස්සු ආගමට වැඩිය ඉස්සරහින් ඉන්නවා. උග්‍ර කිතුණු බැතිමතියක් වෙච්ච තමුන්ගේ පුතා පළවෙනි පොත ලියන්න තමුන් සාමාන්‍යයෙන් අපි ගත්තාම අපේ ආගම නොවන අනික් ඒවා මිත්‍යා දෘෂ්ටි විදිහට ඒකට මිත්‍යා දෘෂ්ටික සංකල්පයක් වෙච්ච එයාගේ ඇහින් බැලුවාම ඒ කියන්නේ තමුන්ගේ ආගම නොවන ආගමක දෙවි කෙනෙක් පදනම් කරගෙන පොතක් ලියනවා කිව්වම
එයා සන්තෝෂ වෙච්ච හැටි සහ තමුන්ගේ ක්‍රිස්තියානි ධර්ම පිළිබඳ කාරණා සියල්ල අමතක කරලා මේකට උදව් කරපුවට දැක්කාම එයාට තේරිච්ච පළවෙනි දේ තමයි කිව්වා ආගම් මොන වුණත් ඊට කලින් ඉන්න ඕනේ මනුස්සකම සහ මිනිහා කියන එක. එතකොට ඒ ප්‍රකාශයෙන් අපිට හිතෙනවා භාගවිත ඔවුන් මේ කාරණේදී සාහිත්‍ය නිර්මාණය දේව සංකල්ප වගේ දේවල් වලට පාවිච්චි කිරීමේදී ලේඛකයන්ට යම් පහසුවක් දීලා තියෙනවා කියලා. නමුත් මේ පොතේ බැලුවාම දේව සංකල්පයේ විවේචනය කිරීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. නමුත් දැන් සමහර තැන්වල දැන් ඔය ශාම්බාලා කියන්නේ ඔහුගේ ගම ශාම්බාලාට පහර දෙන්න එනවා ප්‍රධාන රජයේ කියන්නේ ඉලවර්ති හමුදාව. එනකොට කල්කිගේ අම්මා පූජා වට්ටියක් අරගෙන දේවාල ඉස්සරහා ඉන්න අනිත් ගැමියොත් එක්ක. එතකොට කල්කි ගිහිල්ලා කියනවා ඔය මොකද කරන්නේ? එතකොට කියනවා අපි අපිව මේකෙන් බේරගන්න. කල්කි දැන් අපි කියන්නේ කල්කි කියන්නේ මෙතන ප්‍රධාන චරිතයනේ. එතකොට ඔහු ඒ වෙලාවේ කියන්නේ මේ වෙලාවේ තියෙන පූජා වට්ටිය තියාගෙන ඉන්න නෙමෙයි. මේ වෙලාවේ පූජා වට්ටිය තියාගත්තා කියලා අපිව බේරන්න කාටවත් නැහැ. දැන් අපි හටන් කරන හොරාව අපි දැන් හටන් කරනවා. එතකොට එතනත් ඒ ප්‍රායෝගික බව පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපිස්සෙම මිනිස්සු තමයි ඉස්සරහින් ඉන්නේ. ඔව්. තීරණය ගන්න ඕනේ අපි කියලා තමයි කියන්නේ. ඔය වැදගත් සංකල්පයක් නමුත් මේ වගේ අවස්ථාවක සාමාන්‍ය දෙවරුන්ට ගන්න ගල් වගේ වචන බයක් නැද්ද? බයක් නැද්ද? දැන් පරිවර්තනයකදී එහෙම බය වෙන කාරණයක් නැහැ. මොකද ඔහු කියන දේ තමයි අපිට ලියන්න දෙන්නේ. අපි අතින් එකතු කරන දෙයක් නැහැ. ඔව්. දැන් අපි ඒ තේම පොඩ කියන්න ගිහිල්ලා දැන් අපි ගත්තොත් මේ පොත මුලින්ම ඉංග්‍රීසියෙන් ලියන්නේ. ඔව්. ඒකට දැන් ඔබ ඉංග්‍රීසි ගුරුවරයෙක්. ඔබට හිතුණාද ඉංග්‍රීසියෙන් පොත කියන්න? අර කාරණේ තමයි. මොකද ප්‍රතිශතය. ඔව්. දැන් අපි හිතමුකෝ ඉන්දියාවේ මම හිතනවා මම ඉංග්‍රීසියෙන් ලියන්න තිබුණා. මම නම් ලංකාවේ පාට ගන්නේ මේ කල්පි ඉන්දියාවට ලියුවා ලංකාවේ පරිවර්තන කියලා කියනවා. දැන් ඒ කියන්නේ ඉන්දියන් ලේඛකයෝ මේ මොහොතේට ඉන්දියාව කොයිතරම් දුරටක් වුණා. ඒ සීල සීමාවන් අතික්‍රමණය කරමින් උන් ජාත්‍යන්තර යනවා. අපි දන්නවා දැන් අපිට උනත් මල්ගොඩ දවස් අපි කියව ආර්කේන ආරයන්ගේ. ඔව් ජාත්‍යන්තර කියනවා. ඊට කලින් පුජින් කොබර්ටර් තැන් ඒ සීලම ඉන්දියා ලේඛකයෝ ලෝකෙම ලියුවා. ඉතින් දැන් ඔබ වගේ අලුත් පරපුරේ අලුත් ප්‍රවණතා ගණන් කරන ලේඛකෙක් ඇයි උත්සාහ ගන්න නැත්තේ පොතක් ලියන්න ජාත්‍යන්තරයට? ඔව් ඒක හොඳ අදහසක්. මට ඔබත් කීප වතාවක් අහලා තියෙනවා. අපේ සමාජයේ වස්තු බියවතුන් තියෙනවනේ. ඔව් ඒක එහෙම තමයි. නමුත් අපිට පෙනෙන විදිහට ලංකාවේ පාඨකයන් අරමුණු කරගෙන ප්‍රකාශනය කරන සමාගම් තමයි අපේ වැඩිපුර තියෙන්නේ. ඔවුන් ඉතින් ඉංග්‍රීසි කෘතියක් පරිවර්තනය කිරීම පිළිබඳ දෙතුන් වතාවක් නෙමෙයි සෑහෙන වතාවක් හිතනවා. මොකද අපි තාම ජාත්‍යන්තරය සාහිත්‍යයේ වශයෙන් ගිහිල්ලා නැහැ අක්‍රමණය කරා. මම හිතන්නේ අපි එහෙම කරපු නිර්මාණ කීපයක් තිබෙනවා. නමුත් ඉන්දියාවට සාපේක්ෂව ගත්තාම අපි බොහොම ඒ පැත්තට යන්නේ බොහොම හිමින් ගමනක්. ඒකට හේතුව තමයි දේශීය වශයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කියන පාඨකයන් ප්‍රමාණය අඩු වෙන නිසා ප්‍රකාශකයන් ටිකක් මැලි වෙනවා මේක වෙලට අත ගන්න. මොනවද කියන්නේ අපේ සමාජයක තියෙන වස්තු බීජ ගත්තොත් ඒ කතාන්තර ගත්තොත් ඒ සිද්ධීන් සියල්ල ගත්තොත් ඒවා ජාත්‍යන්තර හොඳ මාතෘකා. පැහැදිලිවම දැන් අපි ගත්තොත් එම ආසියානු පදනම හරහා ප්‍රකාශ වෙච්ච ඉංග්‍රීසි ජාතිකයන්ගේ පොත් උදාහරණයකට අපි ගත්තොත් එම අපම ලියපු Travels through the Island of Ceylon හාෆ්නර්ගේ. ඔව්. එතකොට ඒ අපි අත්දැකීම්. එතකොට මම ආයි කරපු ප්‍රීති ශ්‍රී ලංකාව. ඒකේ තියෙන ඉතිහාස කතාව මෙන්න ඇතුලේ තියෙන කතන්දර අපේ අත්දැකීම්. ඒ වගේම ඒ වගේ ඉංග්‍රීසි යුගයේ ලේඛකයන් ලියපු සියලු දේවල් ඒවෙන් සෑහෙන පොත් ප්‍රමාණයක් සිංහලට හැරිලා තියෙනවා. බොහෝ ගාණක් මම හිතන්නේ 100 ගාණකට කිට්ටු. ඒ සියලු දේවල් අපේ අත්දැකීම්. ඒවා අපි විදේශිකයන් කියවනවා. ඒ නිසා ඔබගේ වගේ අත්දැකීම් වලින් දුප්පත්කමක් නැහැ. මම හිතන්නේ අර විදේශිකයෝ ලියුවට වඩා එක්තරා විදියකට මධ්‍යස්ථ වෙන්නත් පුළුවන්, එහෙම නොවෙන්නත් පුළුවන්. අපි පොතක් කරොත් ජාත්‍යන්තරයට අපේ සාහිත්‍ය ගැන අපේ තියෙන කරුණු ගැන මම හිතන්නේ ඉඩ හදාගන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට දැන් අපි ආයි මේකද කල්පිත කරනකොට මේ කෘතිය විතර යන්න දැන් මේක මේ කියන්නේ පොත් කාණ කීපේ පොත් තුනක්. එතකොට දැන් ඒ කියන්නේ මේකෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා කල්පි දෙක. ඔව්. සත්‍යයොත් දෙක. ඔව්. ඊට තුන. ඔව්. ඉතින් දැන් මේක එක උත්සාහයක්ද මේ ලංකාවේ පාඨක විද්‍යාව නැඹුරු කරන්න. එහෙම චෝදනාවක් තියෙනවා. චෝදනාවක් නෙමෙයි. මම හරි එහෙම උත්සාහයක්ද මොකද මේ මොකද අපි දන්නවා ඉන්දියන් නාට්‍ය ටෙලි නාට්‍ය අපේ විද්‍යුත් මාධ්‍ය බොහොම වේගයෙන් ආක්‍රමණය කරලා යනවා. නමුත් ඒක කවුරුත් චෝදනා කරත් උඩ මේ හදන්නේ මොකද මේ පොත් වල
එහෙම චෝදනා කළොත් අපිට කියන්න තියෙන්නේ මේමය දැන් අපි එක දැන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගත්තොත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ඒක පරිවර්තන කියලා එකක් අපිට කියන්න බෑනේ අපි හඳ කවනවා තමයි. ඔව් නමුත් අපි සාහිත්‍ය ක්ෂේත්‍රය ගත්තාම පරිවර්තන කියන්නේම විදේශයක ලියවිච්ච වෙන භාෂාවකින් ලියවිච්ච එකක්. ඔව් වෙන භාෂාවකින් ලියවිච්ච එකක්. ඉතින් ඒකෙදි වෙන භාෂාවකින් ලියවිච්ච එකක් සිංහලට හැරෙද්දී ඒක ලියුනේ ඉන්දියාවේද එංගලන්තේද ඕස්ට්‍රේලියාවේද කියන එක ඒකට ගැටලුවක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. හොඳයි. එතකොට දැන් අපේ දැන් මේ වගේ කෘතියක් ඔබට දැන් ලැබුණා බලවත් කරන ඔබේ මොකද්ද ක්‍රමවේදය? දැන් සාමාන්‍යයෙන් ප්‍රකාශක පොතක් ගැන දුන්නොත් ඔබ පොතක් හොයාගත්තම ඒ දැන් පරිවර්තනය කරන ඉස්සෙල්ලා කෘතිය කියවනවද නැත්නම් කියවන්නේ මේ පරිවර්තනය කරනවද? ඔව් දැන් මම කරපු පොත්වල මට යෝජනා වූ පොත් කීපයක් තමයි තියෙන්නේ. ඒ අරුණාම අනික් සියල්ල මම තෝරාගත්ත ඒවා. උදාහරණයක් ඇරෙන්න මගේ පළවෙනි පොත යෝජිත පොතක් අපේ සරතන ජයගුරු මැතිතුමා මේ ක්ෂේත්‍රයට මම බැලින් වගේ ඇතුළ දාන්න ගෙන දුන්න ප්‍රවීණ ලේඛකයෙක් කවුරුද කරන එතුමාගේ මග පෙන්වීම. නැත්නම් ලිවීමට එච්චරම වමනාවක් උනන්දුවක් නැතුව හිටියව මම ගේ මෙතෙන්ට අරන් එන්න ඒ එදා මගේ අතට දුන්න පොත ජේ හාෆ්නර්ගේ පොත Travels Through the Jungles of Ceylon, Island of Ceylon. ඒක ඔහු තෝරා දුන්න එකක්. නමුත් ඊට පස්සේ කීපයක්ම මම තනියෙන් තෝරාගත්තා. ඊට පස්සේ ඒදී මම කරන්නේ ගොඩක් වෙලාවට ඒක මට තේරුණොත් මේක තමයි හරියන්නේ කියලා. ඒකෙන් මට හිතෙනවා නම් මේක මට බෙදා ගන්න පුළුවන් කියලා. අපි සාමාන්‍යයෙන් මොන හරි දෙයක් බෙදා ගන්න කැමති ඒක හොඳයි කියලා හිතුනොත් ඒක බෙදා ගන්න. ඒකේ මේ බෙදා ගැනීමේ අදහස ඕක කැමැත්ත ආපු ගමන් මට ඒක හිතෙනවා ඒක කරන්න හොඳ එකක්. ඒක අපිට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා පැහැදිලිවම ඒ කියන්නේ මම 100%ක් සහතික වෙලා තමයි තීරණය ගන්නේ මේක පරිවර්තනය කරන්න ඕනේ. දැන් මට රසනතන් ජයගුරු මැතිතුමා මම කියන්නේ එතුමා ඔබට ලොකුම මේ සෙවණක් වගේ ඉන්න මම සංකල්පයක් තියෙනවා ලොකු ගස්සට පොඩි ගස් හැදෙන්නේ නැහැ කියලා. ඒක තෝ සම්පූර්ණ බොරු කරා. ඔව්. එතුමා විශාල දුකක් වගේ වුණාට ඔබගේ පොඩි පරිණ හැදෙන්න පසුබිම මත දුන්නා. ඔව් එතුමාගේ හිතේ එහෙම තියෙන්න ඇති ගොඩක් වෙලාවට මම එතුමා කියනවා පරිවර්තනය කරන්න බලයි. සමහරවිට මගේ රසාව එක්ක තියෙන මේ මගේ වැඩත් එක්ක රසාවත් එක්ක තියෙන පසුබිම එක්ක එතුමා සමහරලාට එතුමා ලියපු ඒවා මෙන්න මේ අඩුපාඩු බලලා දෙන්න ඕ මේ ටික චෙක් කරන්න කියලා දෙනවා. ඒ දීලා නිකන් ඉන්නවා මිසක් මම කවදාවත් මම අහලා නැහැ මාත් එකක් කරන්නද කියලා. භාගයට මම හිතනවා එතුමා එහෙම මම ආයෙ කියලා බලාගෙන ඉන්න බැරිම තැන තමයි අර කියලා පොත ටික කරලා මෙන්න මේක කරනවා කියලා දුන්නේ. බැට් එකේ බෝලේ තිබ්බම අත දුන්න බෑද? ඔව්. ඒ මාර්ගෙ හොඳයි. එතකොට දැන් අපි ආයෙත් පාරක් මේ පරිවර්තන කාර්යය හැරෙනකොට ඔබ මේ දැන් සාමාන්‍ය ඔබේ පරිවර්තනයේ ඔබ රීතියක් තියෙනවා නේද? කියන්නේ කෘතියක් ගත්තම දැන් අපි දන්නවා බොහොම කලබලකාරීව බාධාපූර්ණ ලේඛන විදිහට බොහොම කලබලකාරී තත්ත්වයක සමහරවිට සතියෙන් දෙකකින් පොතක් එළියට දාන්න වෙනවා. සමහර අය වෙනම සහායක කණ්ඩායම් තියාගෙන පොත් ලියනවා. ඒ වගේ පසුබිමක් මත දැන් ඔබ කොහොමද මේ පොත අතට හම්බුනා මේ පොත කියවල විතරක් නමුත් මේ ලේඛකයාගේ පසුබිම මේ කියන සමාජ පසුබිම ඔබ ඉගෙන යම් කියවීමක් කරාද? ඔව් දැන් එහෙම ඔබ කිව්වා වගේ මට එහෙම වේගෙන් ලියාගෙන යන්න අදාළ කාලයක් නැහැ. ඒ කියන්නේ ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නැහැ අනිත් පැත්ත එක්ක. ඒ වගේම මම කල්පනා කරනවා වේගෙන් ලියාගෙන ගියොත් ටිකක් හැමින් කල්පනා කරලා තව පරිවර්තනය කියන්නේ මගේ ඈට වැටෙන පිටුව එහෙමම හරවාගෙන යන එකට වඩා ඔව් ඊට වඩා ඒ වචන ටික තවත් පිළිවෙලකට තිබ්බා නම් ලස්සන වෙයි කියලා හිතෙන්න ඉඩ තියෙනවා ඉක්මනට ලියාගෙන ගියොත්. ඉතින් කොහෙලත් මම හිතන්නේ මගේ මම ඒ හැටි මහා ප්‍රමාණික ප්‍රකාශකයන් සමග වැඩ කළා නෑ. මේ අවුරුදු 15ටම ප්‍රකාශකයන් දෙන්නෙක් එක්ක විතරයි වැඩ කළා තියෙන්නේ. කවුරුත් ඒ දෙදෙනාම මට අහවල් දවසේ ඉවර කරන්න කියලා එහෙම තද බල අවසන් දිනයක් ඩෙඩ්ලයින් එකක් දීලා නැහැ. ඉතින් ඒක කතා කරලාම තමයි දැන් වැඩි කොහොමද ඉවරද කියලා. නමුත් ඒකෙන් එහෙම තද බල පීඩනයක් දෙන එකක් නෙවෙයි. නමුත් මම මගේ වෙලාව ඇත්තටම ගන්න සිද්ධ වෙනවා. එහෙම නැතුනොත් ගොඩක් වෙලාවට එහෙම මම හිතන්නේ ඒක මට දැනෙන විදිය එහෙම
නියම කාල රාමුවක් තියාගෙන හදිස්සිය ලියන්න ගියොත් ඒක මට පීඩනයක් විදිහට දැනෙනවා. එතකොට මම හිතනවා ඒක මම පීඩනයකින් මේ වගේ නිර්මාණයක් කරන එක එක අතකින් මටත් තේරුමක් නැහැ. ඒ වගේම පීඩනයකින් නිර්මාණය කළොත් නිර්මාණයත් පොඩ්ඩක් එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දැන් මගේ වෙලාව අරගෙන සමහරවිට කියවලා ඉවර වෙලා මේක ලියාගෙන යනකොට ආයෙ මට හිතෙනවා ඒ පරිවර්තනය නවත්තලා ඒක මන් දන්නේ නැහැ ඒක කම්මැලිකම කියනවාද කුතුහලය නිසා කියනවාද මොනවා හරි බැහැියක්ද කියන දන්නේ නැහැ. ඒ ලියන එක නතර කරලා ඒ ලියන තැන මේ රසවත් වුණාම ආපහු ලියන එක නතර කරලා ආයෙ තව පරිච්ඡේදයක් දෙක තුනක් තව පාරක් කියලා සමහර එක මට කියන්න දන්නේ නැහැ. ඒක කම්මැලිකමක් කියන්නත් බෑ. නමුත් මට හිතුණොත් මම මේ ලියන තැන නතර කරලා ආයෙ කියලා ටිකක් තව පරිච්ඡේද දෙක තුනක් ඉස්සරහට ගිහලා ආයෙ එනවා. ඒ වගේ එහෙම නිශ්චිත රටාවක් නෑ. කොහොමත් අපි කාර්යය ඉවර වෙනකොට ඔබ දෙතුන් පාරක් කියවිලා ඉවරයි. මේ කියන පරිවර්තනද? ඔව් 12 13 මට මතකයි. ඒ අවුරුදු 15 වල පොත් දුන්නා. ඔව් තමයි එයා තියෙනවා මොනවද එහෙම. අවුරුදු දෙකක් වගේ. අවුරුදු දෙකකුත් නෑ සමහරවල් බලුවා. මම බැංකු වාර්තාවක තමයි කියන්නේ. ඔව් ඒ වගේ එතකොට. ඔව් අවුරුදු දෙකයිනේ. ඔව්. නමුත් ඉතින් ඒ ප්‍රමාණය ගැන මම තෘප්තිමත්. ඔව් දැන් මේ මොහොතේ මතක් කරොත් පළවෙනි පොත කවුද කරේ? පළවෙනි පොත කිව්ව Travels Through the Islands of සිංහල නම් ඕලන්ත සිරකරුගේ ලංකා සංචාරයේ දයාවන්ත ජයගුරු මෙතුමා තමයි දයාවන්ත ජයගුරු සමාගමේ මම තමයි එක්කගෙන ගියේ ඕනලා දුනොත් ඔවුන් දෙදෙනා බොහොම කුළුපරු මිත්‍රයන් හිතවතුන් ඒ හිතවත්කම හරහා එක්කියා ඔහුත් එතුමාත් කිසිම පැකිලීමකින් නැතුව ඔව් ඒ පොත මුද්‍රණය කළා. ඉතින් ඒක මට මේ හොඳ ආරම්භයක් වුණේ. සාමාන්‍යයෙන් ලේඛකයෙකුට නැවත මුද්‍රණයක් කියන්නේ මේ හරි සතුටුදායක ආරංචියක්. බොහොම කලාතුරකින් අපිට අහන්න ලැබෙන්නේ. මට නම් අහන්න ලැබලා තියෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් ඒ පොත පළවෙනි මුද්‍රණය වෙලා දෙවෙනි මාසේ වෙනකොට මට දයාවන්ත ජයගුරු මෙතුමා ආයෙ කතා කරලා කිව්වා පොත ඉවරයි අපි දෙවෙනි මුද්‍රණයට යනවා කියලා. ඒ නිසා ඒ ආරම්භයේ නිසා යම් ආකාරයක තෘප්තියක් මට ලැබුණා කියලා මම හිතනවා. ඔය උන් දැන් ඔබ පරිවර්තකෙක් විදිහට කතා කරලා සත්සන්තක මාත් කරලා දෙනවනේ. ඔව්. සත්සන්තක මොකද කිපොත් කිය කරලා දෙනවා. එකයි. මොකද? එකක් තමයි අර කීමක් තියෙනවානේ ඔබ මොකක් හරි දෙයක් පටන් ගත්තොත් ඒ ලේබල් එක වැදුනොත් එයායි ඒකම තමයි කියන්නේ. නමුත් මේකදී එහෙම බෑ. එහෙම වෙන්න බෑ. එහෙම නොවනා ඉන්නවා ඔබ දන්නවා. අපේ සහෝදර ලේඛකයන් ඉන්නවා මේ කාර්ය දෙකේම බොහොම අපූර්වට කරනවා. නමුත් මට එතනදි කියන්න තියෙන අර ඔබට කලින් කියපු කාරණේමයි මට ලැබෙන සීමිත කාලයේදී පරිවර්තනයක් සහ නවකතාවක් කියන දෙකෙන් එකක් තෝරගන්න යෙදෙන අවස්ථා වැඩි. එතකොට හැමතිස්සෙම මට සිද්ධ වෙනවා පරිවර්තනය තෝරගන්න. මොකද ප්‍රකාශකයන් වැඩිපුරම බලාපොරොත්තු වෙන්නේ පරිවර්තනයක් අවුරුද්දකට එකයි කරන්නේ. ඒ එක පරිවර්තනයක් කියලා බලාපොරොත්තු වුණාම මට ඒක කරන්න සිද්ධ වෙනවා. නමුත් මම ඔය ඉල්ලීම් සහ මගේ ආසාවත් එක්ක නිර්මාණයක් කළා දවල ඡායා. ඒ අවුරුද්දේ මට පුළුවන් වුණා පරිවර්තනයත් ඒ කාරණා දෙකම එකට සම්පූර්ණ කරගන්න. දැන් මේ පුවත්පත් එක්ක බොහොම කාර්යබහුලයිනේ. ඔව්. ඉතින් ඒ මම හිතනවා මේ පුවත්පත් විසින් ඔබ ගිල ගන්නවා කියලා. එහෙමවත් නෑ. ඔය පුවත්පත් වැඩේට පුවත්පත් කලාවට එහෙම නැත්නම් පත්තරවල ලියන්න කියන ආසාව උසස් පෙළ කළා අවුරුද්ද දෙකක් ඔය මේ ඉන්නකොට හිතුණා. එතකොට අන්න ඒ වෙලාවේ නම් මම ජයගුරු මැතිතුමාට කිව්වා මට පත්තරයකට යන්න ඕනේ කියලා. ඒ පාර එක්තරා පුවත්පත් සමාගමකට මට සාකච්ඡාවකට යන්න අවස්ථාවක් හම්බුණා. මට මතකයි මොකක් හරි ගල්ෆ් කලාපයේ සම්බන්ධ ඉංග්‍රීසි පුවත්පත් ලිපියක් පරිවර්තනය කරන්න හම්බුණා. ඉතින් මම ඒ කාර්යය කරලා තියලා ආවා. සති දෙකකින් විතර හොඳ ප්‍රතිඵලයක් කියන්නේ හොඳ ප්‍රවෘත්තියක් වෙන හොඳ පණිවිඩයක් හම්බුණා. ඉතින් මට එදා පටන් ගන්න තිබුණා. නමුත් අපි ඔක්කොම එකතු වෙලා කතා කරලා බැලුවාම අන්තිමට මම විතරයි ඒකට කැමති වෙලා තිබුණේ. ඉතින් එතුමා කැමතිුනේ නැහැ තව පොඩ්ඩක් ඉස්සරහට යන්න වුණා. ඒ නිසා අපි වෙන ක්ෂේත්‍රයකට ගියා.
ඊට පස්සේ නැවත ආයි 2009 තමයි ආවේ අර ආසාවත් එක්ක. එතනින් පස්සේ ඒක මම බොහෝ දෙනා අහනවා අපරාධ නියත කාලය කියලා. ඒ වුණාට ඒක මගේ දන්නවා විනෝදාංශයක නැබ්බේ වුණා කොහොමද කියලා. ඒ නිසා මට මතක විදිහට ඔබත් දන්නවා ලක්බිමේ වැඩ කරද්දී මම කොච්චර වැඩ තිබුණත් සතියේට 6ක් ලියලා වුණත් 7 වෙනි එක ලියන්න කිව්වත් මේ පාඩම එක ලියන්න කිව්වොත් මට මතක විදිහට මම එකක්වත් බෑ කියලා නෑ. හැබැයි මුලින් අවස්ථාවේ පත්‍රික ගාව මේ පොත් ලියවෙන්නේ. ඔය පත්‍රික කිව්වම මේසි නැහැ. ඔව්. මුල් පුස්තකය. හොඳයි. දැන් තව පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් මේ වගේ ලොකු ගමනක් කරනකොට රැකියාවක් කරන ගමන් පුවත්පත් වල ඉගෙන ගමන් සුතත් නිර්මාණ වලින් ඔළුව යොමු කරන ගමන් පරිවර්තන 10 12 කරන එක අපි කියුණ අවුරුද්දකට කියලා ඒක සෙල්ලම් නෙමෙයි. ඉතින් මේ ගමන එන්න කොහොමද දැන් ඔබට කවුද මේ කියන්නේ සහයෝගයක් දුන්නේ කවුද ඔය අනිත් පැත්ත බලන්න හිටියේ ඒකන මුත් කියනවනේ. ඔව් ඒක ඒකදී අපි පවුලක් හැටියට අපේ පවුලේ සමාජිකයෝ මේක දරාගන්නේ කොහොමද කියන කාරණේ වහන්නේ. ඔව්. ඒකදී අපිට එහෙම මගේ කාලය මං කරන කියන්නේ මගේ රාජකාරියෙන් අමතරව පෞද්ගලිකව ඒ කටයුතු කරන ඒවා හෝ පුවත්පත් වලට ලියනවා හෝ මේකක්වත් මම දන්නේ මොන හේතු නිසා ඒක සිද්ධ වුණාද කියලා එක අනිකෙන් යටපත් නොවන විදිහට ඒ කියන්නේ අනේ අපරාධය කියන විදිහට නොහිතන විදිහට තමයි මේක අපේ කල්පනාකරණය කරගන්නේ. ඒ නිසා ඒකෙදි කොයි වෙලේවත් ඇත්තටම මම ලියන වෙලාවේ මගේ පෞද්ගලික සමාජිකයෙක් කිසිම කෙනෙක් මගේ බිරිඳ හෝ දරුවන් හෝ කිසි කෙනෙක් පෞද්ගලික සමාජිකයෙක් ලියන වෙලාවක මේ වැඩේ කරමු කියලා යෝජනා කළා නැහැ. ඉතින් ඒ නිදහස මට උපරිම වශයෙන් ලැබිලා තියෙනවා. ඒකම කුමක් හෝ හේතුවක් නිසා මම අධිවේගයෙන් හෝ වේගවත් රටාවට හුරු වෙලා නැති නිසා මට සියලු දේවල් කල්පනාකරණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඒකේ රහස මොකක්ද කියලා. මම හිතන්නේ මගේ පවුලේ සමාජිකයන්, මගේ බිරිඳ, දරුවන්, ඒ වගේම දෙපාර්ශ්වයේම දෙමාපියන්, ඒ වගේම ජයගොඩ මැතිතුමාගේ බිරිඳ චන්ද්‍රපත්නි මානපිරු මැතිණිය මේ සියලු දෙනාගේම ආශිර්වාද, ඒ වගේම මගේ මිතුරන්, රාජකාරී ස්ථානයේ මිතුරන් බොහෝ විට මම හිතන්නේ හැමතිස්සෙම සුහදව එහෙම නැත්නම් සියල්ල ඔළුවට ගත්තා, ඔළුවේ තියෙනවා. නමුත් ඒක ඔළුවට ගත්තා කියලා හිතන්නේ නැතුව සහැල්ලුවෙන් හිටියොත් මේ වැඩේ කරන්න පුළුවන් කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මට ඒක පුළුවන් වෙලා තියෙනවා. ලියන කියන කටයුතු නිසා කිසිම ගැටලුවක්, ඒ කියන්නේ ඔබ අහුව විදිහට සාමාන්‍ය ජීවිතයට ගැටලුවක් වෙන විදිහට එහෙම හොඳයි නැහැ. ඔබට වාසනාවන්ත. ඒක උඩ තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔබ විශ්වාස කරනවද මේ පරිවර්තන මේ කෘතිය ඔබේ ලේඛන ජීවිතයේ යම් සංස්ථානයක් ඔව් එයි එකක් තමයි මම හැමතිස්සෙම නිර්මාණයක් කරද්දී ඒක හිතනවා මේක හොඳ මේක වෙයි කියලා. එහෙම වෙන්න ඕනේ නේද? බෑනේ. ඒ කියන්නේ කොයි වෙලාවත් පොතක් අපිට ලියලා මේක නම් යන්නේ එකක් නෑ, මේක නම් පාඨකයට දෙන එකක් නෑ කියලා හිතන්නේ නෑ. මේකේදීම හැම පොතකදීම අපි එහෙම කල්පනා කරන්න ඕනේ. මේක සම්දිස්ථානයක් වෙන්න හේතුව දැන් වර්තමාන සාහිත්‍යයත් එක්ක, ඒ කියන්නේ මේ දැන් කාලේ යන සාහිත්‍යයත් එක්ක අලුත්ම පරිවර්තනයක් මම අතින් පරිවර්තන පළවෙනි වතාව. ඔව් ඒක විදිහට දැන් මේ පොත මම පුරත් පරණ එකක් නෙමෙයි. ඉස්සර අපි කියවනේ අවුරුදු 10 15 20 දී පරණ පොත්. ඊටත් වඩා පරණ පොත්. එතකොට දැන් මේ වගේ අලුත් පොතක් දැන් ඉන්දියාවේ මේක කියනවා. ලංකාවේ පරිවර්තන. සාමාන්‍යයෙන් මේ වගේ කටයුත්තක් කරන ජාත්‍යන්තර වැඩසටහනක් වගේ පොතක අයිතිය හොදාගන්නේ. මේ වගේ දේවල් ගැන කොහොමද ඔබ මේක හොයලා බලනවද, අවබෝධය කරගන්නවද? දැන් මේට අවුරුදු 15 16කට කලින් එනකොට තිබුණු පරිවර්තන සාහිත්‍ය තිබුණු රටාවට වැඩිය අද දවසේම බොහොම ඒක වෙනස්. ඔබලා කියනවා කොපමණ ප්‍රමාණයක් පරිවර්තන බිහි වෙනවද කියලා. අලුත්ම පොත් වෙනවා. අලුත්ම පොත්. දැන් අපි පරිවර්තනය කරපු පොත් බැලුවම සාපේක්ෂව තියලා බලුවම තරමක් පැරණි. නමුත් දැන් සමහර පොත් ඒ ඉංග්‍රීසි පොත එක්කම සිංහල පොතත් ඒ දවසේම දොරට වඩින් තරමට අපි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ලොකු තරගයක් ඇති වෙලා තියෙනවා. මේ තරගය නිසා පොත් පිළිබඳ අයිතිය පිළිබඳ තරගයකොත් ඇති වෙලා තියෙනවා ඉබේටම. ඔව්. ඉතින් ඒ සමහර ලාවට ඒ තරගවලදී
යම් අය අපහසුතාවපත් වෙන්න පුළුවන්, බලාපොරොත්තු කඩයිම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අර එතෙක් පරිවර්තන සාහිත්‍යයේ නොතිබිච්ච සමහර අමතර ප්‍රශ්න මතුවලා තියෙනවා මේ තරගය නිසා. ඒ නිසා ඒ සැහැල්ලුව භාගයට හිතවත්කම කියන එක පවා බෙදෙන්න පුළුවන්. නමුත් ඒක අවබෝධයෙන් තියාගත්තාම යම් කෙනෙකුට දරා ගන්න පුළුවන්. දැන් මම ගැන කල්පනා කළොත් මට ඒක දරා ගන්න පුළුවන්. මොකද මම වැඩ කීපයක් කරන නිසා මට දැන් හිතුනොත් මේක නෑ කියලා මම කමක් නෑ කියලා මට හිතා ගන්න පුළුවන්. නමුත් ඒක එහෙම වුණා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් නෙවෙයි. නමුත් ඒ නිසා එහෙම ගැටලු ඇති වෙලා තියෙනවා. නමුත් එක අතකින් ඒක හොඳ පැත්තක් තියෙනවා. ඒක ඔබ කලින් කිව්වා වගේ මොනතරම් කරදර ප්‍රශ්නාවක් මොනතරම් තරම් තිබ්බත් ඉස්සරහින් ඉන්නේ මිනිස්සු. ඒක තමයි මොකද? කල්කි කියන විදිහට. ඔව් කල්කි කියන්නේ මිනිස්සු. අනිත් ප්‍රශ්න කොහොමද තියෙන්නේ? ඒක හොඳටම අපිට පැහැදිලි වුණානේ කවුගේ මාස දෙක තුනේදී. ඒක. දැන් ඒකට තව සුළු කාරණා දැනගන්න තියෙනවා. මේ නම ධර්ම යෝධ. ධර්ම යොද්ධ. යුද්ධ. ඔව්. මොකද්ද? යුද්ධද මොකද්ද? ඔකේ ධර්ම යොද්ධ කියලා තමයි තියෙන්නේ. එතකොට මේකදී මම කෙවින්ට කතා කරලා ඒක උච්චාරණය කරන ආකාරය ඔබෙම අහගත්තා. ඔව්. ධර්ම යොද්ධ. යොද්ධ කියන්නේ ක්‍රුසේඩර් කියන එක තමයි අපි ඉංග්‍රීසියෙන් ගත්තොත් තමයි යොද්ධ කියන එක හින්දි වචනය. ඔව්. ඉංග්‍රීසියට හරවගත්තොත් ක්‍රුසේඩර්. ඒ කියන්නේ යම්කිසි ආගම් සංකල්පයක් වෙනුවෙන් සටන් වදින්න. ඒතර අපි ඔක හැරෙවුවා නම් ධර්ම යුද්ධය කියලා ඒ තේරුම එන්නේ නැහැ. යෝධ කියලා හැරෙවුවා නම් ඒත් එන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන කල්පනා කර ඉන්න අතර වාරේ මට ওই කාරණේදී මම මතක් කරන්න ඕනේ අපේ පුෂ්පරංජන් විජේසිංහ හිතවතාන වෛද්‍යවරයා මේ ඔහු ඉන්දියාවේ නවදේශයේ ඉන්න නිසා මට පහසුවක් වුණා මේ කාර්යයට කෙවින් එක්ක සම්බන්ධ වෙන්න. එතුමා යෝජනා කළා කෙවින්ගෙන්ම කහලා බලන්න කියලා. අර කෙවින්ට කතා කළාම ඔක මෙන්න මෙහිමයි ධර්ම යොද්ධ. ඉතින් මේක නාමනාමයක් විදිහට ප්‍රොග්‍රෑම් එකක් විදිහට අපි ගත්ත නිසා අපි එහෙමම ඒක ධර්ම යොද්ධ කියලා පාවිච්චි කළා. වෙන වෙනසක් කරන්න ගියේ නැහැ. එතකොට කිසි කෙනෙකුට ඒ කියන්නේ ගැටලුවක් වෙන්නේ නැහැ. මුල් කෘතියේ තත්ත්වරයට පවා තෘප්තිමත් වෙන්න පුළුවන්. මොකද ඔහු යොදාගත්ත වචනේ අපි පාවිච්චි කළා තියෙන නිසා. අපි වචනයක් දාලා ඒක පුංචි කරන්නේ. වෙන වචනයක් දැම්මා නම් භාගවිත අර පොතත් එක්ක පොතේ බ්‍රෑන්ඩ් නේම් එක විදිහට කල්කි එක ධර්ම යොද්ධ කියලා හින්දියෙන් එද්දී අපි වෙන වචනයක් කොතන දැම්මා නම් එම පොඩි ගැටලුවක් වෙන්න තිබුණා. ඒ නිසා ඒ සියල්ල අපිට ඔහුත් එක්ක කතා කරලා මේක එන්න පුළුවන් වුණා. ඒ තීරණය තමයි ඔය තියෙන්නේ. අවසාන ප්‍රශ්න. ලංකාවේ පරිවර්තන සාහිත්‍යයට තැනක් තියෙනවද? නිසි ඇගීමක් තියෙනවද? ඔව් පරිවර්තන සාහිත්‍යයට තැනක් තියෙනවා. තැනක් තියෙනවා කියන්නේ පරිවර්තන සාහිත්‍යයට ලොකු ඉල්ලුමක් නිර්මාණය වෙලා තියෙනවා. ඇගීමක් තියෙනවද? ඇගීමක් කියලා ඔබ අදහස් කරන්නේ සම්මානයක්ද එහෙම නැත්නම් විවිධ අවස්ථාවලදී කතා බහට ලක් වීම. දෙකම සම්මානය කියන එක දෙතිය සම්මානත් පදගත් ඒ වගේම මේ කියන්නේ ප්‍රමාණ කතිකාවක් තියෙනවද? පරිවර්තන පොතක් ආපුවම ඒකේ ප්‍රමාණ කතිකාවක් සමාජය ගොඩනගෙනවද? යම් පොත් පිළිබඳව තියෙනවා යම් අවස්ථාවලදී එහෙම යටකේ පොතක් තියෙනවා. පොත යටකින් තියෙනවා. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. ඔබේ බිඳුරු ලඟුව වගේ. මම හිතන්නේ නෑ ඒක මට මගේ පොත කියන කොහොමද ප්‍රමාණයකින් කියන්න බෑ. පාඩේ පස්සේ මට හිතෙනවා. ඔව් ඔබට එහෙම හිතන්න පුළුවනි. භාගවිත ඒක මේ යුගයේදී කියන්නේ දැන් මේ අලුත් ඇදිලා තියෙන තරංගකාරී වටපිටාවේදී පරිවර්තන වුණා. ඊට වැඩි ආකර්ෂණයක් දිනාගන්න පුළුවන්. ඔබ දන්නවා ඒ කෘතිය පරිවර්තනය කරන කාලේ මට මතකයි සමාජ ජාලවල අපි මම හිතියේ නෑ ඒක පාවිච්චි කරේ. නමුත් අපිට දැන් ඒ පහසුකම් තියෙනවා. ඒ දවස්වල පවා මම හිතන්නේ ඒ පොත පාඨකයන් පිරිසක් සමාජ ජාලා හරහා මේ ආකාරයෙන් කියන්නේ සමූහ නිර්මාණය කරගනිමින් පොත් පිළිබඳ කතා බහ කරමින් එහෙම වටපිටාවක් තිබුණේ නැහැ. පුවත්පතක් හරහා වගේ සාකච්ඡාවකින් වගේ දෙයකින් තමයි සාමාන්‍ය අපි වගේ සාමාන්‍ය කෙනෙක් ආවේ. ඒ නිසා මම හිතන්නේ එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. හොඳයි. අද අපි කතා කරේ ප්‍රවීණ පරිවර්තක පාල්ත ජයකොඩිගේ අලුත්ම පරිවර්තනයේ කල්කී කෘතිය පිළිබඳ. කල්කී තව දින කිහිපයකින් ඔබට ඔබේ වෙනසෙන් ඔබේ පොත් සාප්පුවෙන් මිලට ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට සුබපතනවා. ඒ වගේම පොතේ කතුවරයාට සුබ පන්දක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා.